ඔබේ ශුක්‍රතරලය ඝනකම්ද නැත්නම් දුර්ගන්ධයක් තියෙනවද? අපි අද කතා කරමු මේ ගැන. සාමාන්‍ය ශුක්‍රතරලය පිට වෙන අවස්ථාවේදී යම් ඝනකමකින් පිට වුණත් මේක මිනිත්තු කිහිපයක් යනකොට දියාරු තත්ත්වයටපත් වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්. නමුත් මේකේ යම්කිසි දුර්ගන්ධයක් තියෙනවා නම් ඒකේ ආසාදනයක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කැටති විදිහට තියෙනවා නම් ශරීරයේ තියෙන වතුර ප්‍රමාණය අඩු වෙලා නැත්නම් හයිඩ්‍රේෂන් එක අඩු වෙලා වෙන්න පුළුවන්. ඒ වගේම තමයි දීර්ඝ කාලයක් පිට නොකිරීම නිසා තැන්පත් වීමක් වෙන්න පුළුවන්. මේකද අපිට හිතන්න පුළුවන් ඉන්ද්‍රිය පවා යම්කිසි අවස්ථාවකින් පිට වෙන්න පුළුවන් දීර්ඝ කාලයක් පිට නොකරින කෙනෙක්ට කියලා. නමුත් ඒකෙන් සම්පූර්ණ ස්ටොප් එකක් පිට වෙනවා කියලා අපිට කියන්න බෑ. එතකොට මේ පිට නොකිරීම නිසා ඒක ස්ටොප් වෙලා මේ විදිහට ඝන තත්ත්වයෙන් පිටවීමක් දකින්න පුළුවන්. ඒ වගේම තමයි කලින් දුර්ගන්ධය තිබ්බ වගේම ආසාදන තත්ත්වයක ප්‍රතිඵල විදිහටත් මේ විදිහට කැටි විදිහට පිට වෙන්නට පුළුවන්. ඒ වගේම තමයි මේක අනෙක් පැත්ත. ඒ කියන්නේ දියාරු ගතියට ගොඩක් වෙලාවට තියෙනවා නම් මේ ස්පර්ම් කන්සන්ට්‍රේෂන් එකේ යම් අඩුවක් වෙන්නට පුළුවන්. ඒ නිසා ඒකට ස්පර්ම් ටෙස්ට් එකක් කරගන්න එක ගොඩක්ම වැදගත්. SFA නැත්නම් Seminal Fluid Analysis Test එක. මේ ලක්ෂණ ටිකෙන් විතරක් මෙතන රෝගයක් තියෙනවද නැද්ද කියන එක හරියටම අපිට තහවුරු කරන්න බැරි නිසා ඔබට යම් දැවිල්ලක්, වේදනාවක්, දුර්ගන්ධයක්, ඒ වගේම සාමාන්‍ය ටෙක්ස්චර් එකේ වෙනස් වීමක් ඔබට දකින්නට තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් අරගන්න වෙනවා. ඉතින් ඔබ නිසි අදාළ පරීක්ෂණ වලට යොමු කරලා නිසි ප්‍රතිකාර ලබා දෙවි. ඒ වගේම කොහොමද අපි Seminal Fluid Analysis Test එක කරන්නේ කියන එක ඊළඟ වීඩියෝ එකකින් යන්න වෙනවා.